හායි හායි ඉතින් කොල්ල කොල්ල සෙට් එකකින් මොකද වෙන්නේ මචං ඔබලා හොඳින් ඉන්නව නේද ඔබලා අදත් එකතු වෙලා ඉන්නේ ගේමින් බ්‍රෝඩ් channel එකෙන් ගෙන තව සුපිරි වීඩියෝ එකක් එක්ක මම අද කතා කරන්න යන්නේ මචං ඉතින් අපේ ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එකත් එක්ක මොනවද එන්නේ කියලා හරියටම ඉතින් අද වීඩියෝ එක ඉතින් අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා ඉතින් අද වීඩියෝ හොඳයි කියලා ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න වීඩියෝ නරක නම් ඉතින් ඒ subscribe කරේ මට කොහොමද අවුලන්නේ නැහැ ඔබලා කොහොමද දන්නව එහෙනම් අපි යමු අද වීඩියෝ එකට අද වීඩියෝ පටන් ගද්දිම ඔබලා පෙන්වන්න හදන මචං ඉතින් වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක අපිට එන්න තියෙන දේවල් ඔබලා බලා ගන්න පුළුවන් මුලින්ම යටිට ස්කින් එකක් තියෙනවා සුපිරිම ස්කින් එක. ඒ යන සුපිරියම තමයි මචං අනිවාර්යෙන් මේක ගන්න කියලා මතක් කරනවා මචං. ඊට පස්සේ මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ යටිගේ බණ්ඩල් එක මේ ඉතින් මේල් ෆීමේල් දෙවිවරම දාන්න පුළුවන් මචං. ඉතින් යටි විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ බණ්ඩල් එක. ඉතින් ඒක සුපිරියක් වෙයි කියලා හිතනවා මචං. මේවා මම කලින් වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. ඒක මචං අපිට බලා ගන්න පුළුවන් ලූට් බොක්ස් එකක් එන්න තියෙනවා. මේක මචං අපිට සමහරවිට ෆ්‍රී දෙයි. ඒකත් ඉතින් සුපිරියම ඩිසයින් කරපු ලූට් බොක්ස් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ බෑග් ස්කින් එක. මේ බෑග් ස්කින් එක නම් ෆ්‍රී දෙයිද කියලා හරියටම ෂුවර් නෑ මචං. සමහරවිට ඩයමන්ඩ් වලට වෙන්නත් පුළුවන්. සමහරවිට ෆේඩඩ් වීල් එක වගේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් XM8 එක ස්කින් එකක් එන්න තියෙනවා. එයාට දැන් සුපිරියම තමයි ඩබල් ඇකුරේට් රීලෝඩ් ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා. එයාට දැන් සුපිරියක් තමයි ඊට පස්සේ මේ ෆෑන් එක අපිට එනවා. මේ ෆෑන් එකත් අපිට බොහෝ විට ෆ්‍රී දෙයි මචං. ඉතින් සුපිරියක් වෙයි කියලා හිතනවා මේ ෆෑන් ස්කින් එක. ඊට පස්සේ මචං අපිට බලා ගන්න පුළුවන් වෝල් ස්කින් එක මේකත් එන්නේ මචං. ඉතින් මිසි ෂොප් එකට මම ඒක කලින් වීඩියෝ එකෙන් කියලා තිබ්බා. ඉතින් මම ගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉමෝට් එක. ඒකත් ඉතින් සුපිරියටම ඩිසයින් කරපු ඉමෝට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒක නිකන් හීතලට හැදිලා වගේ තමයි මිනිහා ඉන්නේ. ඒකත් ඉතින් සුපිරියක් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ මම මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක අපිට සුපිරිම බෑග් ස්කින් වගේක් එන්න තියෙනවා. ඔබලා බලා ගන්න පුළුවන් සුපිරිම බෑග් ස්කින් ටික තමයි එන්න තියෙන්නේ. ඒ ඒරියා තියෙන සුපිරියම් තමයි අපිට බලා ගන්න පුළුවන් මුල්ම බෑග් ස්කින් එක මේ විදිහට. ඒකත් තියෙන සුපිරියම් තමයි පාට මාරු වෙන බෑග් ස්කින් එක ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් අමුතුම ක්වොලිටියක් තියෙනවා ඒකේ. දෙවෙනි බෑග් එක විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඒක සුපිරියක් වෙයි කියලා හිතනවා මචං. අපිට තුන්වෙනියට එන්න තියෙන බෑග් ස්කින් එක තමයි දැන් ඔබලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් පොරවක් වගේ තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඔබලා බලා ගන්න පුළුවන්. ඒකත් තියෙන ක්වොලිටියම තමයි ඔබලා බලා ගන්න පුළුවන් level 1 2 ඉතින් තියෙන විදිහට ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක සුපිරියම තමයි. ඊළඟට හතරවෙනියට මේ බෑග් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් ඉතින් එච්චර ක්වොලිටියක් නැහැ. ඉතින් ඒකත් ඉතින් ගන්න කැමති අය ඉන්නවා නම් ඉතින් ඩයමන්ඩ් රෙඩි කරන් තියාගෙන මේ ඉතින් ලක් වීල් එකට තමයි ඉන්නේ මචං වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක. ඒක නිසා මචං දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගෙන මේවට කැමති අය ඉන්නවනම් ඊළඟට මචං මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක අපිට සුපිරිම වෝල් ස්කින් එකක් එන්න තියෙනවා. ඒ වෝල් ස්කින් එක යනවා සුපිරියම තමයි මචං ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් තමයි ගොඩම ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව ඉතින් රතු වලින් ඩිසයින් කරලා තියෙනවා මේක. ඒ පට්ටම පදිරි වෝල් ස්කින් එකක් කියන්න පුළුවන්. ඒ තරම්ම සුපිරි මචං මේක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වෝල් ස්කින් එක. ඉතින් ඒකත් සුපිරියම තමයි මචං. ඒකත් කියන තරම් වරදක් නැහැ. අනිත් වෝල් දෙන ඉතින් සාමාන්‍ය වෝල් දෙක ඔබලා බලා ගන්න පුළුවන්. එච්චර නෑ ගණන් ක්වොලිටියක් නෑ. අර වෝල් දෙන ඉතින් සුපිරියම තමයි. ඔබලා ඉතින් මම මේවත් පෙන්නන්න. දැන් කෑම වගේ තමයි මේ වෝල් ස්කින් වල තියෙන. අනිත් එකේ ඉන්නේ පෙට්ලා ටික. ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් ශීබලා තුන් දිනක් තමයි ඉන්නේ. ඒකත් ඉතින් හොඳයි කියලා හිතනවා. මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් මම දැන් තව ගොඩක් දේවල් එන්න තියෙනවා. මම ඔබලාට මේ කිහිපයක් විතරයි පෙන්නුවේ. ඒ ටික මම ඉතින් හරියටම දැනගත්තම අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකෙන් ගේන්නම්. මම ඉතින් ගොඩක් දේවල් එන්න තියෙනවා. ෆ්‍රීත් අපිට ගොඩක් දේවල් හම්බෙන්න තියෙනවා මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක. ඒ හැම දෙයක්ම මම ඉස්සරහට දානවා. මම දැන් නිවුස් හරියටම දැනගත්තට පස්සේ ඒක නිසා මේ වීඩියෝ බලන්න ඕන මම දැම්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගෙන එතකොට මම වීඩියෝ එකක් දාපුවම බලලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. Good job. ඊළඟට මම ඔයාලා පෙන්වන්න හදන ඩිජිමෝන් ඉවෙන්ට් එකත් එක්ක අපිට ෆ්‍රී හම්බෙන දේවල්. ඒක ඉතින් හම්බෙන විදිහට සඳහන් වෙලා තියෙන 17ත් 27ත් ඇතුළත නොවැම්බර්. ඉතින් පොඩි මිෂන් කරලා අපිට මේ ෆ්‍රී රිවර්ඩ්ස් ගන්න පුළුවන්. අපිට ඉතින් මුලින් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ බැනර් එක. ඉතින් ඒක සුපිරියම තමයි මචං. ඉතින් අපිට මේක ෆ්‍රීම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ අවතාර එක ඩිජිමෝන් එකේ. ඒකත් ඉතින් සුපිරියම තමයි මචං. ඉතින් ඒකත් කියන තරම් වරදක් නැහැ. ඒකත් අපිට ෆ්‍රීම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ග්‍රැනයිට් එක. ඒකත් ඉතින් හොඳටම ඩිසයින් කරලා තියෙනවා. ඒකත් ඉතින් අපිට ෆ්‍රීම ගන්න පුළුවන් මචං මේ ඩිජිමෝන් ඉවෙන්ට් එකත් එක්ක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තොප්පිය වගේ එක. ඒකට ඉතින් මකරෙක් ඉන්න ඒකත් ඉතින් ආතල්ම තොප්පියක් තමයි. ඒකත් ඉතින් ගන්න කියලා මතක් කරනවා ෆ්‍රී දුන්නාම. ඊට පස්සේ මචං අපිට මෙන්න මේ ෂර්ට් එකත් ෆ්‍රී ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් කියන තරම් වරදක් නෑ මචං. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ බෑග් ස්කින් එක. මේක ඉතින් අපිට පොඩි මිෂන් එකක් කරලා ෆ්‍රීම ගන්න පුළුවන් වෙනවා මචං. ඉතින් ඒක සුපිරියම තමයි. ඊළඟ මචං මේ ස්ටිකරයක් වගේ එන්න තියෙනවා. ඒක නම් මොකක්ද ටෝකන් එකක්ද මන්ද මචං. ඒක නම් හරියටම දන්නේ. ඒකත් ඉතින් දැනගත්තම මම තව වීඩියෝ එකක් ගේන්නම්. මේ ඩිජිමෝන් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් තව ගොඩක් දේවල් එන්න තියෙනවා. මම තව කලින් වීඩියෝත් දාලා තියෙනවා මචං. ඉතින් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න කියලා මතක් කරන්න ඔයාලට. ඒ වීඩියෝ ටික බැලුවම මචං ඔයාලට ඉතින් මේ ඩිජිමෝන් එකත් එක්ක එන්න තියෙන ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන මේ ඩිජිමෝන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන බැටල් කාඩ් එක. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක සුපිරියර්ම ඩිසයින් කරලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒකේ ඉන්න පෙටාල සැරින්සර වෙනස් වෙනවා. එයා තියෙන සුපිරියක් වෙයි කියලා හිතනවා මචං. ඉතින් ඒක නම් පට්ට ක්වොලිටියක් තියෙන බැටල් කාඩ් එකක්.
ඒ නිසා අනිවාර්යෙන්ම ආවම ගන්න කියලා මතක් කරනවා මචං. ඩයමන්ඩ් වලට තමයි මේක මං හිතන් දෙන්නේ. දැන් ඔබලා බලා ගන්න පුළුවන් වෙන මේ ඩිජිමෝන් ඉවෙන්ට් එකත් එක්ක එන දින පෙටා ඌව නිකන් ඉතින් කාටුන් ලයින් එකට තමයි ඩිසයින් කරලා තියෙන ඔබලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් නරක නෑ. ඉතින් නිකන් නරුටෝ වගේ තමයි නිකන් ඔක්කොම කාටුන් තමයි මේ ඩිජිමෝන් එකේ තියෙන්නේ. ඒක තමයි මචං ඉතින් මේ ඉවෙන්ට් වලින් වෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් ගේම් එකත් තව කාටුන් වෙනවා. ඔබලා ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න බලන්න මේ වගේ කාටුන් ඉවෙන්ට් එනකොට කැමති නැද්ද කියලා. ඉතින් මම නම් ඉතින් පෞද්ගලිකව අකමැති මේ වගේ ඉවෙන්ට් එන හින්දා ඉතින් ගේම් එක තව කාටුන් වෙන හින්දා නැත්තම් නම් ඉතින් ප්‍රශ්න නැහැ. සුපිරි එනවා ඒවත් එක්කත්. ඉතින් ඔබලාට මතක් කරනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න බලන්න ඔබලා කැමති නැද්ද කියලා මේ ඉවෙන්ට් වලට. Okay. ඊළඟට මම ඔබලා පෙන්නන්න හදන මචං ඉතින් මේ ඩිජිමෝන් ඉවෙන්ට් එකෙන් පස්වෙනි ඉවෙන්ට් එක. ඉතින් ඒක බලන්න යන්න කලින් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න බලන්න. subscribe කරපු නැති කෙනෙක් නම් තාම මචං ඉතින් යාළුවන් දැනගෙන share කරපන් මේ වීඩියෝ එක මචං ඉතින්. ඉතින් මචං මම දැන්ටත් දන්නවා මගේ වීඩියෝ හැමදාම බලන අය නම් දැන්ටම like කරලා ඉන්නේ කියලා. ඉතින් උන් දන්නවා සීන් එක. ඉතින් අලුත් අරන් මතක් කරන ඉතින් like කරන like button එක ඔබද්දින් මචං තුන් පාරක් ඔබන් තුන් පාරක් ඔබන් තමයි වැඩි like හම්බෙන්නේ මේ වීඩියෝ එකට. ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එකක් තමයි මචං ටොපි කාඩ්ස් ඉවෙන්ට් එක කියන්නේ ඔබලා බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක එන්න තියෙන දේවල් මේ විදිහට. ඊට කලින් මචං මම ඔබලාට ඒකේ ට්‍රේලර් එකක් පෙන්නන්නම්. ඔබලා මචං මේ ටොපි කාඩ්ස් ඉවෙන්ට් එකත් එක්ක හම්බෙන දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔබලා බලා ගන්න පුළුවන් මිනි යූසියට ස්කින් එකක් එන්න තියෙනවා නිකන් හෙයාර් ඩ්‍රයිව් එකක් වගේ. ඒ වගේ මචං සුපිරිම ඉමෝට් එකක් එන්න තියෙනවා. ඩුවල් ඉමෝට් එකක් තමයි ඉමෝට් එක. ඉතින් අනිත් ඒවා ගැන මම කියන්නේ නැහැ මචං. ඒක මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කිව්වොත් ඉතින් ඩිග්ගස් වෙන ඉඳන් මේ වීඩියෝ එකෙන් කියන්නේ නැහැ. ඒක නිසා කලින් වීඩියෝ බලන්න කියලා ඔයාලට මතක් කරනවා. Nice. ඊළඟට මම ඔයාලට කියන්න හදන අපිට ඉස්සරහ වෝල් රොයල් එකක් එන්න තියෙනවා. ඒ සුපිරිම වෝල් රොයල් එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගෙන මචං ඒවා ගන්න කැමති අය ඉන්නවනම් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෝල් ස්කින් ටික මොනවද කියලා. මේ වෝල් රොයල් එකේ ඔෆිෂියල් බැනර් එක ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි වෝල් රොයල් එක එන්නේ. ඉතින් මේක එනවා කියලා සඳහන් නම් වෙලා තියෙන මචං හෙට ඒ කියන්නේ නොවැම්බර් 14. හැබැයි මචං දින වෙනස් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට දවස් ගාණක් පහු වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් එන්නේ ඒකත් එක්ක එන්න තියෙන වෝල් ස්කින් ටික. ඔයාලා බලා ගන්න පුළුවන් මුලින්ම මෙන්න මේ වෝල් ස්කින් එක තියෙනවා. ඉතින් ඒක නම් සුපිරියම්ම තමයි මචං. ඊට පස්සේ අපිට මෙන්න මේ වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෝරෙක් වගේ තමයි මේ වෝල් ස්කින් එකේ ඉන්නේ. ඊට පස්සේ අපිට මේ වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. මේක නම් අපේ සර්වර් එකේ ඉද කියලා ෂුවර් නෑ. හතරවෙනි මේ වෝල් ස්කින් එක තියෙනවා. පළවෙනි දෙක නම් ඉතින් අනිවාර්යයෙන්ම අපේ සර්වර් එකට එනවා. හැබැයි අනිත් වෝල් දෙක නම් හරියටම ෂුවර් නෑ අපේ සර්වර් එකට එයිද කියලා. ඉතින් ඒ දෙක ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම වෝල් දෙකක් එකට ඇඩ් වෙලා තමයි එන්නේ. හැබැයි පළවෙනි වෝල් දෙක නම් අපේ සර්වර් එකට අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගනින්. මේ වෝල් රොයල් එක ඉතින් හෙට ආවේ නැත්නම් ඉග්මන්ට් මෙනවා මේ වෝල් රොයල් එක. ඒක නිසා තමයි දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්නේ කියලා බලන්න මතක් කරේ. ඔන්න ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි මචං. ඉතින් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න. යාළුවන් දැනගෙන share කරන්න අමතක කරන්න එපා මචං. ඉතින් අනිවාර්යෙන් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.